22 power series හදපු ගානේ මේ අන්තිම උත්තරේ පොඩි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. ඒකේ මම මේ A1x එකක් මෙතනින් එළියට අරන් තියෙනවා. එතකොට මෙතනිනුත් A1x එකක් එළියට ගත්තාම මෙතන 1 ඉතුරු වෙනවා. ඒ වගේම ඍණ මේකෙන් A1x එකක් එළියට ගත්තාම A1 එළියට එනවා. x එකක් එළියට ගත්තාම මෙතන x ඝනය නෙමෙයි x වර්ගය වෙන්න ඕනේ. එතකොට මේක වැරදි. මෙතන x වර්ගයේ බෙදීම දෙකක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේකෙනුත් A1x එකක් එළියට ගත්තාම ඍණ x4 5 වෙන්න බෑ x4 බෙදීම 8ක් වෙන්න ඕනේ. ඒ විදිහට මේකේ අන්තිම උත්තරේ පොඩි වෙනසක් සිද්ධ වෙන්න ඕනේ. හරි. ordinary point එකක් තියෙන differential equation වල power series solution හොයන තවත් එක ගානක් තමයි 2021 exam එකට අපිට ආව ගාන. ඒකේ ඇවිල්ලා තියෙන්නේ පළවෙනි ගානේ තියෙනවා මෙන්න මේ differential equation එක දීලා මේකේ ordinary point හොයන්න කියලා. එතකොට අපි දන්නවා ordinary point කියලා කියන්නේ differential equation එක දෙවෙනි අවකලන සංගුණකයේ ඉදිරියේ තියෙන ප්‍රකාශනයේ x වලට යම්කිසි යගයක් ආදේශ කරාම ඒ ප්‍රකාශනයේ බිඳුවක් නොවන ඒ වලට තමයි අපි ordinary point කියලා කියන්නේ. එතකොට මම අරගෙන තියෙනවා මේක තමයි අපිට දීලා තියෙන differential equation එක. එතකොට ඒකේ p note කියලා කියන්නේ දෙවෙනි අවකලන සංගුණකයේ ඉදිරියේ තියෙන ප්‍රකාශනය. මේක මම මේ ගාන හදලා තියෙන්නේ. ඉතින් හදලා තියෙන එක විස්තර කරගෙන යන එකක් තමයි කරන්නේ. මේකේ මම p note විදිහට මුලින් අරන් දෙන 1 x වර්ගය. එතකොට මෙන්න මේක බිඳුවක් නොවන x වලට මොන ආගයන්ද එන්න ඕනි කියලා තමයි බලන්න තියෙන්නේ. මුලින්ම මම ආදේශ කරලා තිනවා x සමානයි බිඳුව. මේ විදිහට අපිට x සමාන 1 x සමාන 2 මේ විදිහට ආදේශ කරලා බලන්න පුළුවන්. මුලින්ම x සමාන බිඳුව ආදේශ කරගාම p note එක එකක් වෙනවා. එතකොට බිඳුවට අසමානයිනේ. ඒ නිසා මට කියන්න පුළුවන් x සමානයි බිඳුව කියලා කියන්නේ මෙන්න මේ දීලා තියෙන differential equation එකේ ordinary point එකක් කියලා. ඇත්තටම බැලුවොත් මේකට x වලට මොන අගේ ආදේශ කළත් මේක p note එක බිඳුවක් වෙන්නේ නැහැ. මොකද මෙතන x වර්ගයක්නේ තියෙන්නේ. එතකොට ඍණ එක ආදේශ කළත් ඒක ධන එකක් වෙලා 1.2ක් එනවා. ඒ නිසා p note එක x වෙනුවට මොන අගේ ආදේශ කළත් p note එක බිඳුවක් වෙන්නේ නැහැ. මේක ඉතින් ordinary point එකක් අහලා තියෙන නිසා මුලින් මම x සමානයි බිඳුව ආදේශ කරලා බැලුවාම p note එක බිඳුවක් නොවුන නිසා x සමානයි බිඳුව කියලා කියන්නේ ordinary point එකක් කියලා ලිව්වා. හරි. ඒකේ b කොටසේ තියෙන ගාන singular point එකක් තියෙන ගානක්. මම මේක අතහැරලා c කොටසට යනවා. c කොටසේ දීලා තියෙනවා අපිට මෙන්න මේ වගේ differential equation එකක්. y double dash ඍණ xy සමානයි බිඳුව කියලා දීලා තියෙනවා. තව about x සමානයි බිඳුව කියලා. ඒ කියන්නේ x සමානයි බිඳුවේදී අපි හොයන්න ඕනේ මේ x සමානයි බිඳුව කියලා කියන්නේ මේ දීලා තියෙන differential equation එකේ ordinary point එකක් දීලා මුලින්ම අපි හොයාගන්න ඕනේ. ඊට අමතරව තව අපිට දත්තයක් විදිහට දීලා y බිඳුව සමාන 1යි සහ y dash බිඳුව සමානයි 2යි කියලා. හරි. මේකේ මුලින්ම අපි කරන්න ඕනේ පළවෙනි පියවර විදිහට යාලා දීලා තියෙන මේ x වල අගය මේ differential equation එකේ ordinary point එකක් දීලා හොයන්න ඕනේ. ඒකට p note කියලා කියන්නේ දෙවෙනි අවකලන සංගුණකයේ ඉදිරියේ තියෙන ප්‍රකාශනයේ x ට ආදේශ කරලා බලන්න ඕනේ බිඳුව කියන එක. දැන් ඇත්තටම මේකේ p note එකේ ඉදිරියේ ප්‍රකාශනයක් නැහැ නේ. ඒකේ තියෙන්නේ p note විදිහට තියෙන්නේ 1. එතකොට x කියලා පදයක් නැති නිසා p note එක කොහෙන්ම බිඳුවක් වෙන්න බෑ. ඒ නිසා මම ලියනවා when x සමානයි 0 p note does not equal to 0. ඒ නිසා අපිට කියන්න පුළුවන් x සමානයි බිඳුව කියලා කියන්නේ මෙන්න මේ දීලා තියෙන differential equation එකේ ordinary point එකක් කියලා. හරි. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක විදිහට අපි උපකල්පනයක් කරනවා. මෙන්න මේ උපකල්පනය මම අරන් තියෙනවා. මතක තියාගන්න මෙන්න මේ උපකල්පනය හැමතිස්සෙම ගන්නෙ ordinary point එකක් තියෙන differential equation වලට. singular point එකක් තියෙන differential equation වලට වෙනම උපකල්පනයක් ගන්නෙ. එතකොට differential equation එකක ordinary point එකක් තියෙන differential equation එකක උපකල්පනය වෙන්නේ මෙන්න මේක. හරි. ඒතර උපකල්පනය ගත්තා. ඊට පස්සේ අපිට තව දත්ත දෙකක් දීලා තිබ්බා යාලා y බිඳුවේදී 1යි කියලා. එතකොට අපි උපකල්පන විදිහට ගන්න මේකනේ y සමානයි a naught ධන a1x ධන a2x වල වර්ගය ධන a3x වල ඝනය කියන ප්‍රකාශනයනේ ගන්න. මේකේ x වෙනුවට බිඳුව ආදේශ කරාම එකක් වෙනවායි කියලා තමයි මේ දත්තෙන් දීලා තියෙන්නේ. එතකොට මම y කියලා ගත්ත ප්‍රකාශනයේ x වලට බිඳුව ආදේශ කරාම ඉතුරු වෙන්නේ a naught කියන එක විතරයි. එහෙනම් මේකේ කියලා තියෙන්නේ a naught සමානයි 1යි කියලා.
එතකොට මේ ගානේ අපිට A නෝට් 1යි කියලා එනවා. කලින් ගණන් වල අපි අන්තිම උත්තරේ තියද්දි A නෝට් සහ A1 ඇසුරෙන් තිබ්බේ. දැන් මේක එතකොට A නෝට් උත්තරයක් ඇවිල්ලා තියෙන නිසා A නෝට් A1 ඇසුරෙන් තියන්න බෑ. හරි ඊට පස්සේ ඊළඟ පියවර විදිහට කරන්නේ අපි ගත්ත මේ උපකල්පනයෙන් y dash සහ y double dash හොයාගන්න එක. මම ඒකත් හොයාගෙන තියෙනවා y dash සමානයි සිග්මා k සමාන 1 ඉඳලා අනන්තයේදී ak වතාවක් k වතාවක් x වල k රින එක. ඒ වගේම y double dash එකත් හොයාගෙන තියෙනවා. අපිට තව දත්තයක් දීලා තියෙනවා y dash සමානයි බිඳුවයි y dash බිඳුව සමානයි 2යි කියලා. ඒ කියන්නේ y වල පළවෙනි අවකලන සංගුණකයේ x වලට බිඳුව ආදේශ කරාම දෙකක් වෙනවා කියලා. එතකොට මම y එක එකපාරක් අවකලනය කරොත් එහෙම මේකේ a නෝට් එක කැපිලා ගිහිල්ලා එතකොට මෙතනින් ඉතුරු වෙන්නේ a1 ධන 2යි a2x ධන 3යි a3x වර්ගය ඒ වගේ එකක් නේ. එතකොට ඒකේ x වලට බිඳුව ආදේශ කරාම a1 විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා මට ලියත හැකි මෙන්න මේ ප්‍රකාශනය තමයි මම මේ ලියපු එකම පොඩ්ඩක් දිගහැරලා ලියලා තියෙනවා. එතකොට එන්නේ මෙන්න මේ ප්‍රකාශනය. මේකේ x වලට එතකොට අපිට එන්නේ මෙන්න මේ ප්‍රකාශනය y එකපාරක් අවකලනය කරාම මෙන්න මේ ප්‍රකාශනය එන්නේ. ඒක කෙටි කරලා තමයි මෙතන ලියලා තියෙන්නේ. අන්න මේ ආව ප්‍රකාශනයේ මේ ආව අපිට ප්‍රකාශනයේ x වලට බිඳුව ආදේශ කරාම දෙකක් වෙනවලු. එතකොට x වලට බිඳුව ආදේශ කරාම මෙතනින් a1 විතරයි ඉතුරු වෙන්නේ. ඉතුරු පද ඔක්කොම බිඳුවක් වෙලා යනවා. එතකොට අපිට a1 ට උත්තරයක් එනවා 2යි කියලා. හරි. මේකේ වෙනසකට තියෙන්නේ අන්නේ අමතරව දීලා දීපු දත්ත දෙකෙන් a නෝට් එකයි a1 එකයි හොයාගන්න එක විතරයි. ඊට පස්සේ ඊළඟ පියවර විදිහට කරන්නේ අපි මේ හොයාගත්ත y එකයි y dash සහ y double dash කියන එක අපිට දීපු ඉක්වේෂන් එකට ආදේශ කරන එක. හරි. එතකොට දීපු ඉක්වේෂන් එක වෙන්නේ මේක. මේක තමයි අපිට දීපු ඉක්වේෂන් එක. එතකොට මේකේ y dash y double dash වෙනුවට අපි හොයාගත්ත එක මම ආදේශ කරලා තියෙනවා. එතකොට මම ලියත හැකි සිග්මා ak වතාවක් k වතාවක් k ඍණ 1යි x වල k ඍණ 2 ඍණ x වතාවක් y වෙනුවට අපි ගත්ත ප්‍රකාශනය තමයි සිග්මා ak x වල k සමානයි බිඳුවයි. ඊට පස්සේ මේක බලන්න ඕනේ තව දුරටත් සුළු කරගන්න පුළුවන්ද කියලා. මේ ප්‍රකාශනයේ සුළු වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේක සුළු වෙනවා. මේකේ මේ සිග්මා ලකුණින් පිට x එකක් තියෙනවා. ඒ x එක ඇතුළට දැම්මහම සිග්මා ak x වල k ධන 1 කියලා පදයක් එනවා. හරි. ඊට පස්සේ ඊළඟ පියවර විදිහට අපිට තියෙන රෙකරන්ස් රිලේෂන් එක හදාගන්න එක. මම කිව්වා රෙකරන්ස් රිලේෂන් එක විදිහට ගන්න මේ ඩිග්‍රී එක හොයාගන්නේ අපි ගන්න උපකල්පනයේ x වලට තියෙන ඩිග්‍රී එකෙන්. එතකොට අපි ගන්න උපකල්පනයේ x වලට තියෙන x වල k නේ. එහෙනම් රෙකරන්ස් රිලේෂන් එකේ අපි ගන්න ඕනේ x වල k. එතකොට x වල k එකේ සංගුණක බිඳුවට සමාන කරාම එන ප්‍රකාශනයට තමයි රෙකරන්ස් රිලේෂන් එක කියලා කියන්නේ. මම මේ හැම මම කිව්වා දැන් අපිට උඩ ප්‍රකාශනය ඇවිල්ලා තියෙනවා සමේෂන් දෙකක්. මේක එක සමේෂන් එකක්, මේක තව සමේෂන් එකක්. එතකොට මෙන්න මේ සමේෂන් දෙකෙන්ම x වල k කියලා පදයක් හදාගන්න ඕනේ. එතකොට පළවෙනි සමේෂන් එකෙන් x වල k කියලා පදයක් හදාගද්දී මෙන්න මේ k වෙනුවට k ධන 2 අපි ආදේශ කළොත් k වෙනුවට මම k ධන 2 ආදේශ කළොත් x වල k කියලා පදයක් එනවනේ. එහෙනම් මේ ප්‍රකාශනයේ k තියෙන හැමතැනටම මම k ධන 2 දාලා ලියා ගන්නවා. එතකොට මට ලියත හැකි a වතාවක් k ධන 2 a වල k ධන 2 වතාවක් k වෙනුවට k ධන 2 දැම්මම මෙතන k ධන 2 දැම්මම k ධන 1 වතාවක් x වල k. දෙවෙනි සමේෂන් එකේ x වල k එකක් හදාගන්න k වෙනුවට ආදේශ කරන්න ඕනේ k ඍණ 1. එහෙම වුණොත් මේ ඍණ එකට ධන 1 කැපිලා ගිහලා x වල k කියලා පදයක් එන්නේ. එතකොට දෙවෙනි ප්‍රකාශන එකේ x වල k එකක් හදාගන්න මම k තියෙන හැම තැනටම k ඍණ 1 ආදේශ කරනවා. එතකොට මෙතනින් එනවා a වල k ඍණ 1යි x වල k කියලා පදයක්. දැන් මෙන්න මේ හදාගත්ත සමීකරණේ x වල k කියන පදේ සංගුණක සමාන කරාම සංගුණක බිඳුවට සමාන කරාම එන එකට තමයි රෙකරන්ස් රිලේෂන් එක කියලා කියන්නේ. එතකොට මම මේ පළවෙනි සමේෂන් එකේ සංගුණකය ගත්තොත් a වල k ධන 2 k ධන 2 වතාවක් k ධන 1 ඍණ දෙවෙනි සමේෂන් වලින් එකෙන් එන්නේ a වල k ඍණ 1 සමානයි බිඳුව. මේකෙන් මට a වල k ධන 2ට ප්‍රකාශනයක් ගත්ත හැකි a වල k ධන 2 සමාන වෙනවා a වල k ඍණ 1 බෙදීම k ධන 2 වතාවක් k ධන 1 කියලා. හරි. එහෙනම් ඊළඟ අපේ කළ හතරවෙනි පියවර විදියට මෙන්න මේ ප්‍රකාශනය ගන්න එක තමයි කරන්න ඕනේ.
ඊළඟ පියවරේදී ඒ ගත්ත ප්‍රකාශනය මේ තියෙන අපි ඒ ගත්ත ප්‍රකාශනයේ ඒ ගත්ත ප්‍රකාශනයේ කේවලට බිඳුවේ ඉඳලා අගයන් ආදේශ කරනවා. මොකද අපි උපකල්පනය කරේ සිග්මා k සමාන බිඳුව ඉඳලානේ. එහෙනම් අපිට k වලට බිඳුව ඉඳලා ආදේශ කරලා k සමාන බිඳුව ඉඳලා ආදේශ කරලා A2 A3 A4 කියන පද ටික හොයාගන්න ඕනේ. මම k සමාන බිඳුව ආදේශ කරොත් මෙතනින් A2 කියන පද එනවා. A2 වතාවම මෙතන බිඳුව ආදේශ කරොත් A වල ඍණ 1. A වල ඍණ 1 කියලා පදයක් නැහැ. ඒ කියන්නේ එහෙම පදයක් නැහැ කියලා කියන්නේ A2 කියලා පදයකුත් නැහැ. A2 සමාන වෙන්න ඕනේ බිඳුවට. මොකද A වල ඍණ 1 කියලා පදයක් නැහැ. අපි ගත්ත උපකල්පනේ A වල බිඳුවෙන් පටන් ගන්න. ඒ නිසා A වල 2 කියලා පදයක් නැහැ. A වල ඍණ 1 කියලා පදයක් නැහැ. ඒ නිසා මෙහෙම එකක් තියෙන්න බෑ. එහෙනම් k සමාන 1 ඉඳලා තමයි පටන් ගන්න ඕනේ. ඇත්තටම මේ k සමාන බිඳුව දාන්න බෑ. මේක බිඳුව ඉඳලා පටන් ගන්න බෑ. එහෙනම් k සමාන 1 ඉඳලා තමයි පටන් ගන්න ඕනේ. එතකොට k සමාන 1 දැම්මම a වල 3 හැදිලා තියෙනවා. a වල 3 සමාන මෙතන 1 දැම්මොත් a වල බිඳුව වෙනවා. a වල බිඳුව බෙදීම 6. ඒකෙන් මට ගත්ත හැකි a3 සමාන 1 බෙදීම 6 කියලා. මොකද ඒ නෝට් අපි මුලින් උත්තරයක් ගත්තා. ඒ නෝට් කියලා කියන්නේ 1යි කියලා. ඒක අපිට දත්තයක් විදිහට දීලා තිබ්බනේ. එහෙනම් මේකේ ඒ නෝට් තියෙන තැන 2 ආදේශ කරාම 6න් 1යි කියලා උත්තර එනවා. ඒ විදිහට k සමානයි 2 දාලා මම ඒ 4 හොයාගෙන දෙනවා. ඒ 4ටත් එනවා 6න් 1යි කියලා. ඊට පස්සේ k3 a5 බිඳුවක් වෙලා තියෙනවා. k සමානයි 4 දැම්මම a6 ඒකට ඇවිල්ලා තියෙනවා 1ට 180යි කියලා. මේ විදිහට කැමැති ප්‍රමාණය A7 A8 ඒ වගේ කැමැති ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්. අපි අන්තිම පියවර විදිහට ඊට පස්සේ මේ A1 A2 A3 A4 විදිහට හොයාගත්තට පස්සේ අන්තිම පියවර විදිහට කරන්නේ ඒ හොයාගත්ත A වල අගයන් ටික අපි ගත්ත උපකල්පනයට ආදේශ කරනවා. මොකද මේක තමයි අපි සොලියුෂන් එක කියලා උපකල්පනය කරේ. එහෙනම් මෙන්න මේ උපකල්පනයේ A note A1ට ආදේශ කරන්න තියෙන්නේ. A note විදිහට එයාලා දත්තයක් විදිහට 1යි කියලා දීලා තිබ්බා. එතකොට ඒකට 1 ධන A1 කියලා කියන්නේ 2යි කියලා ඒක දත්තයක් විදිහට දීලා තිබ්බා. එතකොට 2ix A3 A1 A2 කියලා පදයක් නැහැ. ඒක නිසා ඒක බිඳුවයි. A2 කියලා පදයක් නැහැ. ඒ නිසා ඒක බිඳුවයි. ඊට පස්සේ A3 ආවා 6න් 1යි. 6න් 1යි x ඝනය එනවා. එන්නෝනේ. මොකද මෙතන x ඝනය තියෙනවානේ. A3ට 6න් 1යි x ඝනය ධන බිඳුව මෙතන x ධන 6න් 1යි x 4 එනවා. A4ක් තියෙන නිසා 6න් 1යි x 4 එනවා. A5ක් නැහැ. A6ත් මම හොයලා තියෙන නිසා මම ලියලා තිනවා 1ට 180යි x වල 6 කියලා. එතකොට මේකේ අවසාන සොලියුෂන් එක විදිහට මට ලියන්න පුළුවන් y සමානයි 1 ධන 2x ධන x ඝනය බෙදීම 6 ධන x 4 බෙදීම 6 ධන x6 බෙදීම 180 ධන ওই විදිහට ලියලා තමන්ට කැමති ගාණක් හොයත හැකි x7 වගේ හෙව්වොත් ඒවත් ඔයලා මේ ප්‍රකාශයෙන් දාන්න දෙන්න. එතකොට 2021 තුන්වෙනි කොටසේ උත්තරයේ විදිහට එන්නේ C කොටසේ 2021 පළවෙනි ප්‍රශ්නේ C කොටසේ උත්තරයේ විදිහට එන්නේ මෙන්න මේ ප්‍රකාශනය.